හොඳමයි සමහර තවත් එක ප්‍රශ්නයක් තියෙනවා මේක මේ දැන් දේශනා කරපු ධර්මයට අදාළ දෙයක් නෙවෙයි. කලින් දේශනා කරපු දැන් අපි බුදු පියාණන් වහන්සේ අර විශාලා මහනුවර තුම්බිය දුරු කරන්නට රතන සූත්‍රය දේශනා කරා. එතකොට මම මෙතෙන්දි විශ්වාස කරනවා මේ පින්වත් පිරිසටත් යම් අවබෝධයක් ලබා ගන්නට හේතු වෙයි කියලා. හැබැයි ඔබ වහන්සේ මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා සාකච්ඡා YouTube එක තුලිනුත් අහනවා. ඉතින් එතනදී ඔබ වහන්සේ පැහැදිලිව කියන්නේ ඒක මේ රාග ద్వේෂ මෝහ දුරු කරන්න. ඒක තමයි තුම්බිය. වෙන මොකක්වත් නෙමේ මේ බිමකට තැනකට ගොඩනැගිල්ලකට නගරයකට ගහ කොටකොලකට තුම්බියක් තියෙනවද? කාටද බිය තියෙන්නේ? විඥාණයෙන් කටයුතු කරන මිනිසෙකුට. මේ මිනිසයන්ට තියෙන බිය මොකද්ද? රාග බිය, දේශ බිය, මෝහ බිය. අර මුල් බැහැගෙන තියෙන. ඒ තුම්බිය දුරු කරන්න තමයි බුදුහාමුදුරුවෝ මේ ගැඹුරු රතන සූත්‍රයේ දේශනා කළේ. නැතුව මේ తాවකාලිකව මේ නගරයකට පැන් පිරිත් පැන් ඉහලා මේ කරේ නෑ බුදුහාමුදුරුවෝ. මේ මිනිසුන් තුලයි මේ බිය තියෙන්නේ. මේ තුන්බිය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රතන සූත්‍රයේ තියෙන ගැඹුරු ධර්මයේ තේරුම් ගත්තා නම් එක ගාථාවෙම තියෙන්නේ මේ නිවන් මඟ. දැන් මේක බොහොම ගැඹුරු දෙයක් මේ රතන සූත්‍රයේ khයං විරාගං අමතං පනීතං මේ ගාථාව ගත්තත් එහෙම නැත්නම් කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරති ජිතේ ගත්තත් මේ එක ගාථාවම හැබැයි ඔය මේ රතන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළාට අමතරව අර යානීද භූතානි වලගේවා පස්සේ කාලික කුද්දක නිකායක එකතු කරගත්ත දේවල්. ඒවා එහෙම බුදුහාමුදුරුවන්ගේව නෙමෙයි. නමුත් මේ එක ගාථාවෙම තියෙන්නේ මේ රාගය දේශය මොහ khයං විරාගං අමතං පනීතං. මේ රාගය දේශය මොහ මුල් තුන කපා දාන්න තියෙන්නේ. නැතුව වෙන මොකක්ද නෙමෙයි. කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරති ජිතේ මේ පුරාණ කර්ම අලුත් කර්ම ආයතන රටාව කපන්න තියෙන්නේ. මේ හැම ගාථාවකම තියෙන්නේ මේ නිවන් මඟ මේ රාගයේ දේශේ මොහය උදුරා දාන්න මේ රාග බිය දේශ බිය මොහය ඒක තමයි තුම්බිය. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය ක්‍රියාවක් නෙවෙයිද? සත්‍ය ක්‍රියාවක් නෙමෙයි මේක පාර පෙන්නලා දුන්නා මග පෙන්නලා දුන්නා මේ තුන් දොස් කපන්න මුල් තුන කපන්න කෙලෙස් මුල් තුන කපන්න